මසාලා කුඩු, මිරිස් කුඩු, කහ ලුණු, ගම් මිරිස්, තලාගත්තේ ඉඟුරු, යෝගට් හෝ මී කිරි, ඒත් එක්ක මේකට දෙහි බින්දුවකුත් දාලා අපි හොඳින් හතකා ගන්නවා. ඊට පස්සේ මේක පැය භාගයක් වගේ ෆ්‍රිජ් එකේ තියලා හොඳට මැරිනේට් වෙන්න තියලා ඊට පස්සේ බේ ලීෆ්, ස්ටාර්ස් වගේ මේ කුළුබඩු සියල්ලම එනසල්, කරාමු නැටි, ඒත් එක්කම ලුණු පොඩ්ඩක්, ඊට පස්සේ පොල් තෙල් ටිකක් දාලා අපි බත 80%ක් වෙනකන් තඹ ගන්නවා. 80%ක් වගේ තඹ ගත්තම ඇති. ඊට පස්සේ අපිට පුළුවන් මේ බත මේ ගානට එද්දි ඔයාට ලුණු ටික බැදලා හොඳට කළුම නොවෙන්න බැදලා ඒත් එක්කම බිත්තරත් බැදගෙන ඔයාට පුළුවන් බිරියානි එක හදාගන්න ලෑස්ති වෙන්න. ඔන්න ඊට පස්සේ අපි බටර් හෝ එළඟි තෙල් ගී අරගෙන අපි අර වෙනම ඉතුරු කරගත්තු ලුණු, බේ ලීෆ්, ඊට පස්සේ කරපිංචා, රම්පේ මේ සියල්ලම දාලා ඔයා ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මේකට මැරිනේට් වෙන්න තියපු චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ චිකන් ටිකට වතුර කෝප කාලක් වගේ දාලා මේ ටික චිකන් ටික මද කින්දරේ තැම්බෙනකන් අපි තියාගන්නවා. ඊට පස්සේ තමා අපි අර තම්බ ගත්තු බත් ටික මේක උඩින් දාන්නේ. එක බත් ස්තරයක් දාලා ඊට පස්සේ ඒක උඩින් ලුණු ස්තරයක්, ඊට පස්සේ ආපහු බත් ස්තරයක්, ඊට පස්සේ ලුණු, ආට කරපිංච සහ මිංචි තියෙනවා නම් ඒවත් ඔන්න එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට හදලා බලන්නකෝ. ඇත්තටම කඩේ රසටත් වඩා රසට ඔයාටම තනියම බිරියානි එකක් හදාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්.